අපිට බින්ගේ ඇතුලේ දුවන් එන්න උනා මොකද පිටිපස්සෙන් ට්‍රේන් එකක් ආවා බින් උඩට දාලා මල වසාවාසි හලයි guys welcome to the Nevermore vlogs අපි ආවා මීයන්නැල්ලේ මුලින්ම අපි කරේ අලගල්ල නැගපු එක ඒ වගේම තමයි අපි මීයන්නැල්ලේ නවතින ප්ලේස් එක උත්සාහගත්තා මගේ මේ පිටිපස්සෙන් පේන්නේ ඉහළකෝට්ටේ ස්ටේෂන් එකට කලින් තියෙන බින්ගේ මෙතනින් තමයි මීයන්නැල්ලට යන්නේ බින්ගේ ඇතුලෙන් ගිහලා යන්න ඕනි ඉතින් අලගල්ල නැගපු එක්ස්පීරියන්ස් එක වගේම අපි නැවතුන තැන ඩීටේල්ස් උත් තියෙනවා මේ vlog එකේ අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න channel එක subscribe කරන්න වීඩියෝ එකට like එකක් දාලා environment එකක් තියෙන්නේ. යාළුවෝ තියෙනවා. ඉහළ කෝට් එනවා නම් එන්න වේස්ටින් විදිය තමයි මේ ට්‍රේන් එකේ එන්නේ. අපි අද ට්‍රේන් එකේ ආවේ නැහැ. මොකද දවස් 4ක ලොන් වීකෙන්ඩ් එකක් තියෙනවා. අපි හිතුවා ට්‍රේන් වලට කික් වෙන්න බැරි වෙයි කියලා. normally 5:55 ට්‍රේන් එකේ ආව නම් 7:08 විතර වෙද්දී ඉහළ කෝට් ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන්. අපි නවතින තැනක් තියෙන ස්ටේෂන් එක ළඟම මම ගියාට පස්සේ ඒක පෙන්නන්න. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. වීඩියෝ එක like එකක් දාන්න. වාහනේ ගෙනවා නම් පොඩ්ඩක් මේ වගේ බැහැ බැහැ තමයි යන්න වෙන්නේ. මේ සමහර තැන් තියෙනවා ගන්න බැරි තැන්. මේ ටික උට්ට යන්න බෑ කාර් එකේ. අපි කාර් එක පල්ලෙහා දැම්මා. බරු ටික අරගෙන යනවා. එතන මේ අපි නවතින ප්ලේස් එකේ අයිති එක්කෙනා ඉන්නවා. එයා කිව්වා මේ බයික් එකක් තියෙනවා නම් බට්ටි ගිහින් දෙන්නම් කියලා. මීටර 50 100ක් විතර තියෙන එක අපි කිව්වා ප්‍රශ්නයක් නෑ අපි අරන් එන්නම් කියලා. Good morning guys. අපි එහෙනම් යනවා මීයන්නැල්ල බලන්න උදෙන්ම. කට්ටිය යනවා ඉස්සරහින්. පිටිපස්සෙන් පේන්නේ අපි නැවතිලා හිටපු ප්ලේස් එකේ. ප්ලේස් එක ගැන විස්තර මේකට පස්සේ දාන්න. මීයන්නැල්ල ගිහින් බලන්න ඇවිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි මේ ඉන්න ප්ලේස් එකේ ඉඳන් මීයන්නැල්ලට මීටර් 300යි තියෙන්නේ. මේ පල්ලේ හිටන් නේද? පල්ලේ තියෙනවා ඉහළකෝට්ටේ ස්ටේෂන් එක. අපි යමු මුලින් මෙතෙන්ට. රේල් පාර දිගේ ගිහිල්ලා තමයි මම හිතන්නේ යන්න තියෙන්නේ. මම කලින් ගිහිල්ලා නැහැ. පඩි නගිද්දි බහිදි තාම අමාරුයි. සුපිරියට අලගල්ල නැග්ගා ඊයේ. හරිම නිදහස් මේ ප්ලේස් එක ගැන කිව්වොත් පොඩි ගෲප් එකකට තමයි හොඳ උපරිම 6 දෙනාටයි කිව්වා දෙන්නේ. මොකද රූම්ස් 3යි තියෙන්නේ. ඉතින් මේ මම හිතන්නේ මේ ඒරියා එකටම වෙන නවතින්න තැනක් නැහැ. එහෙම නේද සුන්ද? තුනක් තමයි ප්ලේස් එක හොයාගත්තේ. අපි යන්න තැනක් හොයද්දි මීයන්නැල්ල කොහොමවත් අපේ ලිස්ට් එකේ තිබ්බ එකක්. ඒ නිසා අපි දවස් දෙකට හොඳයිනේ කියලා මෙතෙන්ට ආවා. අවුව නෑ බං. උදේ අවුව තියෙච්ච දවල්ක් නෙමෙයි උදේ අවුව නැති අවුව. ඉහළකෝට්ටේ ස්ටේෂන් එක. අරුන් අපිට ඉන්න කිව්ව නේද? ඉන්න කිව්වා මම කොහෙද යන්නේ ඉඳහා පොඩ්ඩ ගුලි එනකෝ අරු කො අනිෂ්ක බලමු අපි මීයන්නැල්ල ගාවට ගියාම ට්‍රේන් එකක් එයිද කියලා. ට්‍රේන් එකක් ආවොත් හොඳයි.
RDMS තාම වැඩ නැද්ද? මට ඇත්ත කල් ලෝඩ් දුන්නේ දැන් මෙහෙටනේ යන්න තියෙන්නේ. ආව මෙතනින් ආ අය මෙතන තියෙන බෝඩ් එක. අනේ නෑ මේ ඒ කාලේ මෙතන නෑනේ අය බෝඩ් එක. ඔව් අය ට්‍රේන් එක එන්න තියෙනවද? හරියට යන්නද? ඔව් ඉතින් තමයි ඉන්නේ. උන්ට මොන්නේ ළඟ එනවා. ට්‍රේන් එකක් එනවා බලමු අපිට කලින් යන්න පුළුවන් නේද කියලා. ඔව් ඕක තමයි වහතු. මේකටද අයියා කඩේ. මේ හරිය පොඩ්ඩක් කඩේ එහෙම අඩුයි. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ වාහනයක එනවා නම් මානල ටවුන් එකෙන් තමයි බඩුව අරන් එන්න ඕනි. බංගුවේ සෙට් එක ගන්න දෙන්න. අයින් වෙන්න පුළුවන් නේ. මම කියන්නේ මෙතනින් සිග්නල් දීලා නැහැ නේ මම. ඒ කියන්නේ තාම ළඟපාත නැහැ. ඕක නෙමෙයි අරක. දැන් කීයේ වෙලාවද 8:18 සමාරෙන් දිනවා නේද? එළවල ඉන්න දින වගේ සද්දට අම්මා සිග්නල් දුන්නා කියන්. අයින් කරමු. කොයි එකටද දන්නේ නැහැ එන්නේ නේ. හරි අර හරිය කියන්නේ. අපිට හරියට නෑ ආදී කකුල් හතරක් තිබිලා අරගෙන ගියා. ඈ? ගියාම කොහොමද? කකුල් හතරක් තිබිලා අරපන්. බල්ලා. කොච්චරක් ඉඳන් නැහැ කරගන්න. මම හිතන්නේ එහාලයි. හරි කකුල්ට කියලා වුණා අදත් උදෙම්ම. දැක්කේ නැද්ද උත්තේ? පැත්තට ගියා. අපිට යන්න අයිනකුත් නේද? මේ මෙතනින්මු. යන්න ඉස්සරට ඉමි. අර අතරේ මං හිතුවා බං දැන් එනවා කොහම ටික වෙලාවක් යයි කියලා මං සාමාන්‍යයෙන් එහෙමයි. ඉන්නේ අරගෙන යන්නේ. අර අපලෙම කමුගාව. සිග්නල් එක වැටුණා. ඒ කියන්නේ ට්‍රේන් එක ළඟ එනවා. මෙතනින් එහාට මොකද කරන්නේ යනවද? මේ හරිය යමුනේ. එහාලා එන්න එකට යන්නේ නේ. ඒත් ඒකට නම් මේ හාලේ ඉන්නේ කියයි. තෝරා මේකට දානවා. හාලේ ඉන්නේ කියන්නේ. බලපන් කෝච්චිය එන්න කලින් අතෙන් දයා ගන්න වරු කියන්නේ. ඉතින් හැමදාම බයින් මේ බයින් ට්‍රේන් එක එනවා. ට්‍රේන් එක. මුවන අපේ තැන හිටු බල්ලෙන් නෙමෙයි නේ. බැල්ලි. පාටියක් තියෙනවා. තියෙනවා. පොඩි කාලේ කරපු. මේක අර හෙට වෙලා නැහැ නේ. ඒ කියන්නේ හෙට ගන්න නැහැ ට්‍රේන් එකනේ. එක්ස්ප්‍රස් එකක් එනවා ඇත්තේ. නැත්නම් අර පොඩි ප්ලැට්ෆෝම් එකේ නවත්තන්න නැතුව ඇතින්. හතේ කියන්නේ. ඒක නවත්තන්නේ තේරාද? තාම හැබැයි කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. යන්න බං ඉස්සරහට එක්ක. ඉතින් අර ගේ ළඟ තමයි ඉන්නේ. මෙතන ලස්සන වගේ. මේ කාලේ සුද්ධ හදපුවා දැන් ඒක හදලා මේ පැත්තටද සද්ද ඇහෙන්නේ නැහැ කිව්වේ කලින්. ටික වෙලා බලන් හිටියා ට්‍රේන් එක ආවේ නැහැ. ඉතින් යනවා ඉස්සරහට. ඈ? සිරාල්ට?
මාරු ගාසි දිනවා. ඔව් කාසියන් තියෙනවා. වීදුරු කෑලි තියෙනවා. වීදුරු කෑලි කවුදර කියලා නෑ. ගල් කෑලි තියෙනවා. වීදුරු කෑලි මං ගැලවෙන්නේ මේවා ඉන්නේ නැහැ. ගල් තියන්න එකයකෝ. සිග්නල් දීලා තියෙන්නේ. මුකුත් වෙන්නේ නෑ බං. රබුක්කණින් ආවමත් නෑ නේ 15 කෝට්ටේ තියෙනවනේ ඊට පස්සේ. සූර බලාගෙන ළඟට කරලා අල්ලන්නේ ඈ. එකෙක් ගල්ල ගන්නේ ෆුට්බෝල් යන්නේ. ඔය වීඩියෝ ටිකේ ඕන්න මතක කරගන්න. හැබැයි අපි අතන නෑදිලා හිටපු වෙලාව ආවා නම් අපිට අතෙන්ට මෙයා ගන්නත් තිබ්බා. මොකද කරන්නේ තව යනවද? නෑ අපිට බින්ගෙන් එළියට එන එකක් ගත්තා ඉස්සරහට. වීඩියෝ ගන්න පුළුවන් බව අකුතු එකක් තියෙනවා. නෑ බින්ගේ බින්ගේ තියෙනවා අතන ඉස්සරහ. අයින් වෙන්න නම් බැරි වේද මන්ද හැබැයි. බින්ගේ ඇතුලේ තයින් වෙන්න පුළුවන් කියන්නේ නේද? කනා කැලේට වයින් නැත් කරා පල්ලම් දාන්නේ නැහැ. වැඩි ළඟට යන්න අපේ ඇදලා ගන්න. නවත්තන්න වෙන්නේ නේ. එනෝනේ හත්දේ පේනවනේ. ඔන්න එනවා. යාලා. එනවනේ. ඉතින් ටික අයින් වෙනවා. දෙන්න නැති. අර වගේ අඟුට යම ටක් ගාලා ගල ළඟ. පොල් පටල ගන්න පා. බින්ගේ ගන්න වෙන්නේ නෑ බා. මෙතනට යමු. වීර යන්න ඉන්නේ මෙතනට වයි. ඔයගොල්ලෝ වීඩියෝ අරගෙන අපිට දාන්න. අයියලා ඔබ දිහාපල්ලා. ඔල ගහින්න බෑ. හරට් එක වගේ බැලෑනෙන්නේ නැති වගේ. ඔය පිස්තෝරියක් කියලා. සද්ද බලන් පාරේ. ගියන්නේ ටී. දැන් මැද්දෙන් යන්නේ. තව ගන්න එක වැරදිලා ඉන්න එක. පිටිපස්සෙන් මේ පැත්තෙන් එන්න එකක් නෑ කිව්වක. මේක තමයි එන්න තියෙනවා කිව්වේ. අයියනේ මේ ඇල්ලා හරි එකේ මේ කවුද? ඩ්‍රයිවර් බයිනවනේ බා. බයකද වීඩියෝ? නෑ. එකෙක් වීඩියෝ කරන ළඟටම ඇවිල්ලා. මම දැක්ක අර කෙල්ලෙක් වැටෙනයක් තියෙනවා ෆුට් බෝඩ් එකේ. වැටෙනවා කියන්නේ මම ඉස්සෙල්ලා යනවා පල්ලෙහාට. අරු බයිනෝ ඩ්‍රයිවර් ඔළුවට දාලා. ඊයරේ කොහොමද ස්ලෝ කරලා යන්නේ? ඔව්. බෑල්ලෙක් ඉන්න පැත්තටම දාලා ඕන් එක. සිග්නල් එක අයින් කරේ නෑ බා. තව එකක් එනවත් දන්නේ නැහැ. පොඩක් බලන්න යමු. දැන් නම් තියෙනවා බින්ගේ. අපි අර නැවදිලා හිටපු වෙලාව ආවා නම් බින්ගේ ගාවට මැන්න තිබ්බා බං. හැබැයි ඉන්න මේ ටික පාර දෙනවා වෙන්නේ. මේ දැන් සිද්ධිනේ දාලා තියෙන්නේ. මොනවද? අර මෙතන තිබ්බනම් මරුද. ඔව් මේ හරිය ඉන්න තිබ්බා නම් මරුයි ඊට කලින් ආවනේ. දැන් එකක් කෑනේ ඉන්න නේ ආයි. ආයෙ එන්න තියෙනවා මේ අර මැනාලා ගියේ කොහොම ආයෙ එන්න. කොටුවෙන් අටාමාර උඩරට වැනි එකද? මේ මේ අටාමාටත් අටාමාට එකක් එන උඩරට වැනි කියනවා. ඒක එන්න 10 විතර වෙයිබ. තාමාත් එන්න කියන්නේ 9යි 20යි 9මාරයි 10යි වගේ. ඕකේ ඩ්‍රයිවර් හිතුවා දැන් හොරක් පයින්නේ බලන්න. හැබැයි මෙහෙමයි ඉතින් දැන් අපි උතන උට්ට ගිහිල්ලා ෆොටෝස් ගහලා නම් මනම් කරලා 10 වෙයි ඈ. අන්න හතාවෙන් කරලා ගන්න ඒක අයියෝ. ඒක එළ ඔච්චර දෙන 50 කලක් නෑ. 50 කට 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 50
ගියපු සෙට් එකක් දුක දෙනවා. Dia lapis foto yang dah kan pulang ngomong tak dah. Hah? Apa yang dia dah lagi apa yang dah. Tahu saja ke mana? Tiada yang naik ini nih. Panis. Nè bang ya naik ini bu. Nah, tuh kau hari ini. මට අපෙත් එක්ක අරන් දෙන්න. හරි. කනිෂ කොන්නද? බැහැලා. අපිට ඇතුළට ගිහිල්ලා ආවා. ඉතින් ඊට පස්සේ ඒකේ බැහැලා එන්න බෑ. නෑ අර උඩට නගින්න පුළුවන් කියලා. මේක උඩට නගින්න පුළුවන්ද? මේක ඇතුලෙන් ගිහිල්ලා යන්න තියෙන්නේ. ඇතුළේ තනක් තියෙන වර යන්න පොත බලන්න. ඇතුළට ගිහින් යමු කියලාද කියන්නේ? මම යන්න ඇල්ල කියන මේක ආස්සේද? ඔව් බින්ගේ ඇතුලෙන් උට්ට යන්න තියෙනවා. ඔව් යාළුවනේ. ගයිස් ෆොටෝ ගහනවා නම් මෙතන එළියෙන් එක්කෙනෙක් යන්න ඕනෙලු. අපි ඔක්කොම නම් ඇතුළට ගිහින් බලන්න යන්නේ. නෑ හරි ඔක්කොටම උට්ට යන්න පුළුවන්. අර උ කිව්වා කියලා ෆොටෝ එක හැරෙන්න ගන්නවා නම් අතනින් යන්න ඕනේ කියලා. නැත්තම් ෆොටෝ එක ගහන්න බෑ කියලා. අර ඉතල කතාවක් කරා මේ වීඩියෝ එකේ ගෝති ගිහලා දාන්න තියෙන්නේ. ඔය පම්පස් කොතේද දන්නේ නැහැ නේ. මේ ෆ්ලෑෂ් එකක් ගන්නවා. මෙතෙන්ද? ඔව් නගින්න තියනවා කිව්වා. බඩ ගාලා නැගින්නේ. කාර්තිය කකුල් තියෙන තැන තියෙනවා. මෙන්න මෙතනින් උට්ට නගින්න වෙනවා. බින්ගේ ඇතුලේ අපි මීටර් 500ක් විතර ආවනේ. ඉහළකොට්ට ස්ටේෂන් එක පැත්තෙන් ඇවිල්ලා මීටර් 500ක් විතර ආවා. කොහොමද ඒක නගින්නේ? උඩට එකක් නැග්ගත්තා අත් දෙන්න ඕනේ. සරප්පු ගලවන්න ඕනේ ඉස්සෙල්ලා. මේ මෙහෙන්න කරන්නේ කකුල් තියෙන තියෙන. තියෙන පස්සේ අල්ලගෙන පස්සෙන් උඩට. සරප්පු ගලවලා දුන්න. බෝ කකුල් තියෙන මෙහෙන පුෂ් කරන්න ඕනේ. Kenapa kau ni? Alhamdulillah. අතට කවුද මේ කවුද දෙනවා කියලා අතට කවුද දෙනවා නැග ගන්න පොඩ්ඩ අමාරුයි. ෆෝන් එක දීලා නැගම්. මේ ගලවදී ඉස්සනවා අන්න ඒක බහින්න ඕනෙත් මෙතනින්ම වෙන්නේ නැතිනේ. මේක නම් පයින්න පුළුවන් හැබැයි. මේ ඉලක්ක තිබුණේ අර කොට ටොච් එක ඔක මේ යටින් පුෂ් එකක් තියා. උත්සාහය සාර්ථකයි. ගන්නවා පුටුව කරන්නේ. මම ගන්නේ මම අත දියලු හරි මම නල්ලන් මම අපේ පුෂේ උත්තිපා ඔය ඉලක්ක නේ ඉලට හරි ඇගිල්ල ගහන්න කකුල තිබ්බ මෙහෙද ඔව් නෝද බල ගහන්නත් ආට බැරිද බං නෝ මෙතන කරත් කොල්ද අවරන්නේ
අත තියන්න. හීරේ කකුල් හීරේ. නෑ නෑ. එමයි මොකද කියන්නේ? දුන්නේ දියා. මම තෝටි ගන්න කියන්නේ. බාර්දයක් දාගමද? අන්තිමට අන්තිමට බාරද තමයි. මන් දාන්නම් බාට. නෑ ඒක දිගාල. මැනා මේක ගනි මැනා කැම් එක ගනි. රෙකෝඩ් වෙන ගමන් තියෙන්නේ. මැනා නෙමෙයි මේ ගුලිය උඹ තියන් අත. මෙතන කකුල දෙන්න. කකුල සපෝට්. මැනා රෙකෝඩ් වෙනවා ස්ක්‍රීන් එක ඔෆ් වෙලා තියෙන්නේ. මේ ටෝච් ගාලා අනිත් පැත්තේ යකෝ. මේ ටෝච් ගාලා ඉතින් අපි දීලා දින අන්තිමට කියලා. මේ පැත්තට නෑ. මොනේ හොබෝ. ඔලු බලාගෙන පාත් කරන් යන්න. ආයෙ වැදුනොත් එහෙම හීරනවා හොඳේ. ඇයි දන්නේ නේ මම මෙහෙම එකක් හැදුවේ. ඔය කියන්නේ ඈ? ආයෙ අතනින් බහින්නත් එපෙයි බං. යන්යන් ගොඩ. යකෝ ව්ලොග් කරන එක පිටිවස්සේ ඒ වගේ කියන්නේ නේ. ඕකේ සෙල්ලම් ගහන්න බැරිද බං? ඈ? ඕකේ ගහන්න බැරිද සෙල්ලම්? පුළුවන්. එහෙම ගහන්න. ගහන්න බැරි මොකද? මෙතන කික් ඉඳලා අපි මේක කොට ගන්නවා. එයානහම මිනිහන් අල්ලලා කියනවා. හරි? ඉතලගෙන වයිඩ් ගන්න. ඔව් අනේ. හරියට වටලා. ඔව් ඒක එන්නේ වයිඩ් ළඟට දෙක නේද? මේ ගුලියාව මෙතන තියලා යන්න බං. අඩු කියලා මේ වඩස්ලෝණිය වගේ එකක්. ඉතින් ඒක වගේ එකක් දෙන්න යන්න කවුද? මේකට තමයි සහජීවනය කියන්නේ. ගුලියා තියලා යන්නේ. ගුලි නෑ ගුලියාව තියලා යන්න. ඒක නම් පට්ටමද ඒ බං එතන. ඊට කවුරු ගාලා නගින්නේ? ඔය ඊට ආයෙ කවුරු නගිමු. කවුද නගින්නේ? හොඳ නම් ෆොටෝ ගන්න උලන් කාටද ආයෙ කණියරනේ. කණියාව නක්කමු ආයෙ. टेक्नोलॉजिया හරි ගායිස් අපි එහා පැත්තේ ඉන්න දෙන්නට කියලා ෆොටෝ එකක් ගහගත්තා. දැන් එයා ඩ්‍රොප් කරන්න යන්නේ. අපි ඒගොල්ලන්ගේ ෆොටෝ ගැහුවා මෙතන ඉඳන්. මේකට තමයි කියන්නේ ටෙක්නොලොජියා. Okay guys. ඉහළකොට්ට ස්ටේෂන් එක පැත්තේ ඉඳන් ආවම බින්ගේ ඇතුළට යන්න කලින් මේ වගේ අඩිපාරක් තියෙනවා. මෙතනින් යන්න ඕනි අර පාලමට යන්න නම්. දැන් අපි උඩට ගිහිල්ලා තමයි ආවේ. අපිට බින්ගේ ඇතුලේ දුවන් එන්න උනා. මොකද පිටිපස්සෙන් ට්‍රේන් එකක් ආවා. බින්ගේ ඇතුලේ පොඩ්ඩක් ඉඩ මදි කියන්නේ බය හිතෙනවා. ට්‍රේන් එකේ එන සද්දෙත් එක්ක ට්‍රේන් එක ආපු වීඩියෝ එක දැන් දාන්නම්. අපි ඔක්කොම දුවගෙන ආවා එළියට. අපි කණියාව උඩ තියලා ආවේ. ඉතින් මේ එතන බින්ගේ ඇතුලේ එක්කෙනෙක්ව තියලා එන්න ඕනි. ඔකන්ට හරියට මෙතන ෆොටෝ එකක් ගහගන්න නම්. අනික තමයි උඩට නැග්ගා වගේ නෙමෙයි. බඩ ගාගෙන හරි නගින්න පුළුවන්. බහින්න ගියාම ඊට වඩා අමාරුයි.
කට්ටිය වැහුව වීඩියෝ එක මම දැන් දාන්නම්. අයින්න පුළුවන් නම් පැන. දැන් හැබැයි කකුල් කෙටෙයි ඈ. කයින්ද පුළුවන් මේ පස්ස නිකන්. බොයිස් නැග්ගා වගේ නෙමෙයි බහින්න ගියාම පට්ට අමාරුයි. අපි ආයෙ පාරක් ආවොත් මෙතනින් ඉනිමකක් තියලා තියන්න ප්ලෑන් කරා. යන එන හැමෝටම ලේසියිනේ. ඉතින් මේ vlog එක බලන කවුරු හරි මෙතනට එන්න හිතන් ඉන්නවා නම් ඔයගලන්ට ලේසි මොකක් හරි ඉනිමකක් වගේ කෑල්ලක් විස්තරයි. මේ vlog එක බලන කවුරු හරි එන්න හිතන් ඉන්නවා නම් ඉනිමකක් වගේ අයිටම් එකක් අරන් ආවම සෑහෙන්න ලේසි මෙතන. මනල්ලා. ඒ වගේම තමයි ඒක අරන් යන්න හිතන්න එපා තියලා යන්න. කකුල් වලට අමාරුයි නේ. පැනහන් සුවඳ පැනහන් ඒ වගේ තමයි බහින්නේ නේ. ඔව් එහෙම බහිමු ලේසි. මේ හැරේටම ගන්න වෙනවා. මෙතුනේ අධික තියාගෙන. පට්ට view එකක් තියෙනවා මෙතෙන්ට. කෝච්චියක සෙට් වුණා නේවා කොහොම හරි. බිග් ඉතින් අර මං කලින් බහින වීඩියෝ එකේදීත් කිව්වා වගේ පුළුවන් නම් ලී වලින් ගහපු ඉනිමක් හරි ගෙනත් තියන්න සෑහෙන උදව්වක් වෙයි කට්ටියට. මෙන්න තියෙනවා view එක guys. හරි යමු මෙතන තියෙන ලස්සන ලොකේෂන් එකට ෆොටෝ එක ගහගන්න. පේනවද දන්නේ නැහැ අත් එහෙම ගන්න දෙයක් නැහැ කළු පාටයි අර බින්ගේ දිගේ වට ගාලා. ට්‍රේන් එක යන සද්දේ තාම ඇහෙනවා. මේ ලොකේෂන් එක හොයාගත්ත එක වටිනවා නේද? ඉතින් අපේ සෙට් එකේ ගොඩක් අද අඩුයි. උන්ට මේ කියන්නේ ඔයගොල්ලෝ දැක්කොත් ඔයගලන්ට ආයෙ එන්න ඕන නම් අපි ආයෙමු. කොහොමද කනිස්තිය? නෑ ඌ ගන්න යන්න ඕනේ කවුරු හරි දෙන්නේ. මෙන්න ලොකේෂන් එක. ගියල හද්දෙත් එක්ක මාව ඇහෙත් දන්නේ නෑ. කනිස්ක ඉන්න උඩ පේනවනේ. මියන් ඇල්ලෝ guys ඉතින් කාලෙකින් ආව සැටිස්ෆයිඩ්ම ට්‍රිප් එකක් මාර එක්ස්පීරියන්ස් එකක් මේක. පට්ට ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. හොඳටම ආව. අනිත් එක තමයි ඇඟට හොඳටම දැනුණා ඊ අලගල්ල නැගලා ඊට වඩා අමාරු වුණා මෙන්න මෙතනින් උඩට නැග ගන්න එක. කණියා අපි වෙනුවෙන් එතන මේ බින්ගේ ඇතුලේ හිටියා අපේ ෆොටෝස් ටික ගහන්න කියලා. දැන් කණියා ඉදන්නේ නැහැ අපෝ මෙතන ෆොටෝ එකක් ගහන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නේ කියන්නේ කණියා ෆොටෝ එක ගහන්න උට්ට නගින්න එකෙක් නැහැ. එච්චරට අමාරුයි ඒ වැඩේ.
ඉතින් ඔයාලා එනවනම් මතක තියාගන්න මීයන් නැල්ල බලන්න ඇවිල්ලා පොඩ්ඩක් බින්ගේට නගින එක අමාරුයි. ඒ නිසා ඔයගලන්ට පුළුවන් නම් මොකක් හරි අරන් එන්න විදියක් තියෙනවා නම් මං කියන්නේ ඉනිමකක් වගේ දෙයක් පී වලින් නිකන් හදාගෙන එන්න පුළුවන් නම් ඒ වෙලාවට එහෙම එකක් තියෙන එක වටිනවා. ඒත් එක්කම කියන්න ඕනි channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න. මීයන් වලට ඔයා ඇවිල්ලා තියෙනවා නම් ඔයාගේ experience එක share කරන්න. පේනවනේ. දිව්‍ය ලෝකේ වගේ. දැන් අපි ආපහු යනවා අපි නැවතිලා හිටපු තැනට. බින්ගේ ඇතුලේ ඉද්දී ට්‍රේන් එකක් බලන්න ඕනි කියලා ආසාවක් තිබ්බා. ඒ ආසාවත් ඉෂ්ට වුණා. ඒ ආසාව කොහොමද ඉෂ්ට වුනේ කියනවා නම් අපිට බින්ගෙන් එළියට දුවන්න වුණා ට්‍රේන් එකේ ඉද්දී. මොකද බින්ගේ පටන් ගන්න හරිය ඉඩමදි ට්‍රේන් අයින් වෙලා ඉන්න. ඒ හින්දා අපි 4 දෙනාම දිව්වා. මේක තමයි මේ ටිකත් පරිස්සමට යන්න ඕනි. මේ රේල් පීලි වලින් හදලා තියෙන පාලම් ටිකක් තියෙන්නේ. මේක නම් ප්‍රශ්නයක් නෑ. අතන ෆොටෝ ගහන දන පාලම මීට වඩා හීනි. යන්න ඕනේ. ආපහු යනවා පාලමට. කණියාව කණියට ෆොටෝ ගහන්න ඕනෙලු. අපේ විනිදුව නග්ගලා උඩට. කණියා ෂූට් එක කරපු වීරයා මැනා එනවා. මම තාම වීරයා ගංගාවලිය වීරයා වෙනවා. කොහමද ගැම්ම? මියන් ඇල වැළුවා ෂූට් එක කරගත්තා ඔක්කොම ඉවරයි. අපි යනවා ආපහු අපි නැවතිලා හිටපු තැනට. උදේට තාම කෑවේ නැහැ. දැන් කන්න ඕනි ගිහිල්ලා ඔක්කොටම කලින්. නෑ හැබැයි අපිට මුලින්ම හොද ගන්න වෙන්නේ. අර බින්ගේ ඇතුලේ බඩ ගහලා. වෙලාවකින් මයිද සමහරට ඒ කපලා තියෙන්නේ අර මේ වාතේ මේ මෙව වෙන්න තිබා. ඒදලා දැන් පීඩනය අඩු වෙනවනේ බා. 9:50 කියන්නේ දැන් ට්‍රේන් එකක් එන්න ඕනේ. කොටුවෙන් අටාමාට එන උඩට වෙන එකක. ඈ අනිත් බින්ගෝ ඒ බින්ගියස් පීඩනය අඩු ගන්න මොකක්ද කරන්නේ නැත්තේ බා. ඒ අර අඩු වෙච්ච වාතේ ගන්න එළින්දලා ආයි වාතේ අදිනවා මං ඇතුළට. නැත්නම් ඉන්නේ අන්තිම පෙට්ටි කිට්ටු වෙද්දි DL වතුර ටික යනවා මෙහෙම ඇතුළට මෙහෙට. නැත්තම් මොකද හිලක් හදන්න කරන්නේ? නැත්තම් අර පෙට්ටි එහෙම පෙරලෙන්න පුළුවන්. ඇයි අර මේ කොහෙද ජපාන්ද මන්ද? මේ බුලට් ට්‍රේන් හදද්දී උන් අර මූණ රවුමන්නේ හදලා තියෙන්නේ. ඕක ට්‍රේන් එක මේ බින්ගෙන් එළියට එද්දී එන ලොකු සද්දයක් එක්ක වෙන්නේ. ඒ එන්නේ මම යන වේගෙට. අර වාතේ පිළිපිලාන් තියෙන්නේ. මැක්සියතු වගේ. මැක්සි නේ තියෙන්නේ. ඒක මුංගල් හින සද්දයක් එනවා. උන් ඒක නවත්තන්න තමයි අර මේ අර හොම්බ දිගට හදලා තියෙන්නේ. ඒක නවත්තන්න. මේ කොහොමත් ඔක්කොම සයන්ස් කාරයෝ ටිකක් ඉන්නේ. ඔන්න ඕක තමයි මියන් ඇල්ල බින්ගේ ඇතුලෙන් හීල් කරන්න හේතුව. මං හිතන්නේ නෑ ඔයගොල්ලෝ ඒක මෙච්චර කාලේ දැනන් හිටියයි කියලා. අද දැනගන්න ලැබෙයි ඔයගලන්ට. මොකද්ද? ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියලා. මේ තියෙන පීල්ලක් තියෙනවා මන. නෑ රතනින් හොඳයි ඊට වඩා. නාගෙන ගියේ. අර පීල්ලක් තියනවා කිව්ව මෙතනක් දන්නේ නෑ බා. ආ කෙලවරට අපි යන්න පුළුවන් ඇදිවා මං හිතන්නේ. මේ අල්ලගනි මාස් හොදයි. කෙලවරට යන්න බං කට්ටිය. කොහෙද කෙරවලටම කියන්නේ? අර මේ පාරේ එළිය පාරෙන්ද? බින්ගේ එළියටම. අර කෙලින්ම දිගට ගියාමනේ. මේ වතුර මරුවා. බාහිර දෙයට වදින් කතාවද? එන හොටයක් ගන්නවා. ඉංගලු. ඔබ ගහපන්කෝ. ආගේ මේ වතේ වතුර. නෝමල් ලෙවල් පෝට්‍රේට් එකකුයි දෙකක් ගන්න. අපරාධර බින්ගත් හිටියා ඉස්සරහට ගන්නේ. ඒක අමතකුණා කියහම. කතා කරන්න පස්සේ යන්න. මේ තමයි ගයිස් අපේ ගෙස්ට් එකේ ටුවර් එක. බලමු අපිට නැවතුණු දැන කොයි වගේද කියලා. අර කොහෙද ඉන්නේ? සෙට් එක. දැන් ලොගින් එනවද? හෙලෝ. සෝදා කරපු දේ මගේ හොයාගන්න ඕනේ.
මෙතන ඔක්කොම රූම්ස් 3ක් තියෙනවා. මේකේ තමයි මම හිටියේ රෑ තනි හිටියේ. ඔක්කොම ඩබල් එකක් තියෙන්නේ. මේ තියෙන අනිත් රූම්ස් දෙක. ඉතින් 6 දෙනෙක්ට මෙතන හොඳට ඉන්න පුළුවන්. ඒ කට්ටිය දාම ඇතුලේ බඩු එහෙම දාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව පොඩි ගෲප් එකකට ඇවිල්ලා කියන්නේ අපි ආයේ 5යි 6 දෙනෙක් විතර ගෲප් එකකට ඇවිල්ලා හොඳට ඉන්න පුළුවන් මෙතන. එතන ඩයිනින් ඒරියා එක තියෙනවා. ඊට අමතරව කිචන් එක තියෙනවා. මේක නම් ටිකක් පිළියලා නැහැ. මොකද අපි ඊරෑ එව්වා. දැන් අපි උදේට කාලා ඉන්නේ. ඉතින් මෙතන පොඩ්ඩක් අවුල් ජාගාවක් තනි කරමු. හරි. මේ තියෙන වොෂ්රූම් එක. එක වොෂ්රූම් එකයි තියෙන්නේ. මම හිතන්නේ නැහැ කවුලක් වෙයි කියලා. මොකද 6 දෙනාට මේක ෂෙයා කරගන්නවා කියන එක මම දෙයක් නෙමෙයිනේ. ඔය ඉන්නේ මේ ප්ලේස් එකයි තිය අංකල්. මම අංකල්ගේ නම්බර් එක දාලා තියෙනවා. ඔයගලන්ට ඕන වෙලාවක කන්ටැක්ට් කරගන්න. මේ අර මේවා නේද? සාදික්කනේ. කෝ ගහ? ආයෙ කැඩුවේවද නෑ? මේක ඇදුවේ. ඒවද? කොච්චර ලොකුයිද? ඔව්. මේක පොත් අරපුවම මේක තියෙනවා. මේ හැටේ. ඊට පස්සේ මේකේ මදේ ගත්තාම මේක දැන් මලනේ ගන්න. මල වසාවාසි. මේක තමයි ගොඩක් ගණන්. හරි. මේක දැන් කිලෝ එක රුපියල් 5000 ගණනක් විතර. මේක ඇට විකුණන ඇට දැන් 1000 ගණනක් වෙනවා. මේක වේල් විකුණනවා. මේක ඇතුලේ තමයි තියෙන්නේ මදේ. ඒක තමයි ඔය පර්ෆියුම් එකෙන් හදන්න ගොඩක් ගන්නවා. මේකත් ගන්නවා. ගාන්කල මේවා විකුණනවද? ඔව්. මම ඔය තිබ්බේවා ටිකක් උඩ තිබ්බේවා ගැඩුවා. ඔව්. මේ හරි පැහිලා මදි ටිකක්. මේක කවදා මම ඔය වගේ නිකන් ඊයෙන් කඩලා ඊයෙන් කඩලා ඉතින් මේකෙන් බුබුරු බෝන මේ තියලා තිබ්බම මේ වගේ හං වෙලා පුපුරනවා. කියන්නේ නිකන් තියලා තියෙන්නේ. මේම තිබ්බම ලීසි. නැත්තම් පිහින් අරන් කපන්න ඕනේ මේකෙන්. මෙයා කරන්න දවස් 2ක් 3ක් 4ක් වගේ තියෙනකොට ඔක නිකන් ටික ටික පුපුරනවා. එතන මේ ගෙඩියක් කරන් නිකන් තියලා තිබ්බම ඕක පුපුරනවා. පුපුරනවා. ඔය විදිහට තිබ්බම පුපුරනවා. ඔය ඊට පස්සේ මේක තියෙනවා මේ අරකට ගන්නවා. මේ සාදික්කයි වසාවාස. ඔව් ඊට පස්සේ මේක සුද්ධ කරන්න ඕනේ. මල අයින් කරලා මල වෙනම වේලන්න ඕනේ. යට වෙනම වේලන්න ඕනේ. මට දෙන්න ඕක ගෙඩියක්. ගන්න. මෙහෙමත් කරයි යන්න. ඉතින්ලා මේ ගෙඩිය බලා ගන්න එපායි. ඔව්. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා මේ ඇටේ ඔක්කොම. දවස් දෙකක් තියෙනකොට පුපුරනවා. Thank you. කට්ටියම ගන්න කියන්නේ කී. සාදික්ක තියෙනවා ඔයගලන්ට ඕන නම් ගන්නලු ගෙඩිය. කොහේ සාදික්කද? ඔව්. ඒක තමයි බං. ගත්තා හැබැයි වෙන්න වෙන්න. විත ගන්න පුළුවන් බං. මේක මේ ඇතුලේ තියෙන එකක් තියෙනවා වරින් පෙන්න. දැකලා නැහැ. දැකලා තියෙනවා සාදික් කරන්නේ නැද්ද අපි? ඔය කඩන්න බෑ. ඔව්.